ඔබ මේ වීඩියෝ එක බලනවා කියන්නේ ඔබේ account එකත් මේ වෙද්දි හික්කඩුවේ ගිහිලා තියෙනවා කියලා මම අනිවාර්යයෙන්ම හිතනවා. එහෙම ගිහිලා තියෙනවා නම් මට හරිම සතුටුයි. මං හිතනවා ඔයාලට තිනා යන්න කියලා. ඉතින් ඔයාගේ account එක hack pool වැටෙන්න ප්‍රධාන හේතුවක් තමයි ඔයා third party app එකක් use කරනවා නම්. නැත්තම් ඔයා කවුරුරි hack කරන play කෙනෙක්ව ඔයාගේ team එකට අරන් ඔයා match play කරනවා නම් තමයි hack pool වැටෙන්න ලොකුම ඉඩකඩක් තියෙන්නේ. ඉතින් අපි බලමු hack pool එක ඉක්මනටම අයින් කරගන්නේ කොහොමද කියලා. හරි ළමයි ඉතින් ඔයාලා මුලින්ම ඔයාලගේ setting tab එක open කරගන්න. ඊට පස්සේ ඔයාලට පල්ලෙහා බලා ගන්න පුළුවන් customer service කියලා තැනක් තිබ්බා. ඉතින් එතනින් ගියාට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. මෙන්න මෙතනින් ඔයාලට කරන්න තියෙන්නේ උඩ තියෙන ඔයාලට පේනවා ඇති ඔයාගේ නම එතනින් submit request කියන එක දෙන්න. ඒක දුන්නාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. ඉතින් මෙතෙන්ට ආවම මෙන්න මෙතන උඩින්ම තියෙන දීලා එහම පල්ලෙහාට යන්න. ඒතකොට ඔයාගේ නමයි UID එකයි තියෙනවා. මෙතන privacy policy කියන එකට ටික් එක දාලා. මෙතන description එක මම ඔයාලට වීඩියෝ එකේ description එකේ දාලා තියෙනවා. ඔයාලා ඒක copy කරලා මෙතෙන්ට දෙන්න. හරිද? ඊට පස්සේ ඔයාලට පල්ලෙහාට ගියපුවම බලා ගන්න පුළුවන්. මෙතන add a file or drop file කියලා තියෙනවා. එතෙන්ට ඔයාලට තියෙන problem එක. ඒ කියන්නේ ඔයාලා match play කරන්න බැරි හේතුව screenshot එකක් ගහලා ඔයාලා මේකට upload කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙතන submit කියන බටන් එක දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතන back වෙලා ගිහිල්ලා බලන්න පුළුවන්. ඔයාලගේ request එක හරියටම ගිහිල්ලා කියලා උඩින් ඇවිල්ලා තියෙනවා. අපි ගිහිල්ලා බලමු ඇත්තටම request එක ගිහිල්ලාද කියලා. මෙතන උඩම තියෙන එකට යන්න. ඊට පස්සේ මෙහෙම ටිකක් load වෙලා යනවා ඔයාලව ඒ tab එකට. මෙතන පල්ලෙහාට ගියපුවම බලා ගන්න පුළුවන් අපේ request එක ගිහිල්ලා තියෙනවා. ඉතින් එයාලා තව ටික වෙලාවකින් මේක බලයි. ඊට පස්සේ ඉතින් මට රිප්ලයි එකක් කියවයි. ඊට පස්සේ ආපු රිප්ලයි එක ගැන වීඩියෝ එකක් මම ඔයාලට ඊළඟ වීඩියෝ එකේ අරන් එන්නම්. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, subscribe කරන් යන්න channel එක. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් ආයෙත් සෙට් වෙමු.